හරි. මම කියලා දෙන්න යන්නේ. කිසියම් මේ වගේ භ්‍රමණය වල තැටියක් තියෙනවා. වගේ තැටියක්. මේ තැටියේ කිසියම් කෝණික ප්‍රවේගයක් තියෙනවා. මේ තැටියක අරයක් තියෙනවා. කැපිටල් R මේක ස්කන්ධය කැපිටල් A. කිසියම් මිනිස්සෙක් කේන්ද්‍රයේ දිහාවට ගමන් කරනවා මෙන්න මේ තැටිය මත. එතකොට මේ කෝණික ප්‍රවේගයට මොනවා වෙයිද? අපි හිතමු නිකන් මේ මිනිස්සයා ඉන්නවා කියලා මේ වගේ තැනක ඒ දුර මම දාගන්නම් x දැන් මෙයාගේ කෝණික ප්‍රවේගය දාගන්නම් ඔමෙගා ඩෑෂ් කියලා සහ මේකේ හරය r ස්කන්ධය කැපිටල් M මෙයා සිම්පල් M මේ තියෙන්නේ පෙර අවස්ථාව මේක පසු අවස්ථාව කෝණික ගම්‍යතා සංසතනීය ධර්ම පෙර කෝණික ගම්‍යතාවය සමානයි පසු කෝණික ගම්‍යතාවය පෙර කෝණික ගම්‍යතාවය කියන්නේ අවස්ථි පූර්ණය කැපිටල් M R වර්ගයේ වෙනවා තැටියේ මනුෂ්‍ය සලකන ලක්ෂ්‍ය ස්කන්ධයක් විදිහට M R වර්ගය වාරයක් ඔමේගා මෙතන තැටිය M R වර්ගයේ දන අර මනුස්සයා mx වර්ගයේ වාරයක් ඔමේගා ඩෑෂ් හරිද මෙතනින් පස්සේ එන්න x කියන කෙනා අඩු වෙනකොට x කියන කෙනා අඩු වෙනකොට මේ කොටස පොඩි වෙනවා හරි මේ කොටස පොඩි වෙන නිසා ඔමෙගා ඩෑෂ් වැඩි වෙනවා කෝණික ප්‍රවේගය එන්න වැඩි වෙන කතාව වෙන්නේ s කියන කෙනා වැඩි වෙනකොට ඔමෙගා ඩෑෂ් කියන එක අඩු වෙනවා හරි අපි දැන් බලමු ප්‍රස්තාරය ඇඳලා මොනවද වෙන්නේ කියලා හරි අපි නම් බලමු කෝණික ප්‍රවේගය වෙනස් වෙන්නේ කොහොමද කියලා දුරත් එක්ක ඍණාර සහ ධනාර කියලා මම ගන්න. මේ මිනිස්සයා ඉන්නා මේ පැත්තේ. ඍණාර පැත්තේ. එතකොට කෝණික ප්‍රවේගය යම් කෝණික ප්‍රවේගයක් තිබ්බා. මේ r සමානයි බිඳුවක් වෙනකොට වෙනවා කියන්නේ මිනිස්සෙ ඉන්නේ මැද. r කියන එක අඩු වෙන තරමට ඔමෙගා ඩෑෂ් වැඩි වෙනවා. r අඩු වෙන්නේ මිනිස්සයා මැද ඉන්නකොට. x කියන එක අඩු වෙන්නේ මිනිස්සයා මැද ඉන්නකොට. හරි? x කියන එක අඩු වෙලා බිඳුවට ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? මෙයා max වලට යනවා. එහෙනම් කොණික ප්‍රවේගයේ max වෙන්නේ r සමානයි x සමානයි බිඳුවේදී ප්‍රස්ථාරය ඔමෙගා. ප්‍රස්ථාරය ඔය විදිහට වෙනස් වෙන්න අවශ්‍යයි. ඔය තියෙන්නේ කෝණික ප්‍රවේගයේ වෙනස් වීම. අපි ඊට පස්සේ බලමු කෝණික ප්‍රවේගය හරි. දැන් බලමු පද්ධතියේ අවස්ථිති කූර්ණය වෙනස් වෙන්නේ කොහොමද කියලා. පද්ධතිය අවස්ථිති කූර්ණය කියන්නේ I සමානයි mr වර්ගය ධන mx වර්ගය. x කියන කෙනා බිඳුවට ගියාම I සමානයි mr වර්ගය.
x කියන කෙනාගේ max එක මොකක්ද? x ගේ max එක වෙන්නේ ආයි. ඒ මනුස්සයා කෙලවරේ මෙන්නකොට. අන්න එතකොට තමයි i කියන කෙනා max වෙන්නේ. මේකත් ආවම mr වර්ගය ධන සිම්පල් mr වර්ගය. එහෙනම් මම ගත්තොත් x එක්ක i ගේ වෙනස් වීම x වැඩි වෙනකොට i කියන කෙනා c ගෙන් වැඩි වෙනවා. හැබැයි උපරිමයක් තියෙනවා. හරි? හැබැයි උපරිමාගයක් තියෙනවා. ඒ නිසා ප්‍රස්ථාර වෙන්න ඕන මේ වගේ ප්‍රස්ථාරයක්. දැන් උපරිමාගයක් තියෙනවා. හරි? මෙතන i max එක. i max එක මෙතන. මෙතන ඇවිල්ලා mr වර්ගය. මේ ටික යාගත්තාට පස්සේ ප්‍රස්ථාරයෙන් දෙගත්තාම හරි. මම ඔන්න ආශ්‍රය ගූර්ණේ වෙනස් වීමක් දැන්දා. ඊළඟට බලමු අපි මිනිසාගේ කෝණික ගම්‍යතාවය. මිනිසාගේ ගම්‍යතාවය විතරයි. මිනිසාගේ කෝණික ගම්‍යතාවය ටික දා ගන්නම් lm කියලා. lm වෙනස් වෙන්නේ කොහොමද කියලා බලමු. ඒක ඇවිල්ලා සාධාරණ අවස්ථාවක්. සිම්පල් m x වර්ගය වාරයක් ඔමෙගා ඩෑෂ් කෝණික ගම්‍යතාවය වෙනස් වෙන විදිහ. හරි මිනිසා. හරි. මිනිසාගේ විතර පොඩ්ඩක් බලමු. x කියන කෙනා අඩු වෙනකොට ඔමෙගා ඩෑෂ් කොහොමද ඔමෙගා ඩෑෂ් වෙන්නේ? හරි. එතකොට අපි දන්නා mx වර්ග කියන්නේ i කියන එක අවශ්‍ය ගුණ. එතකොට lm සමානයි l simple m සමානයි i මිනිසා වාරයක් ඔමෙගා ඩෑෂ්. දැන් x කියන කෙනා අඩු වෙනකොට i කියන කෙනා ශීඝ්‍රයෙන් අඩු. මොකද i කියන්නේ mx වර්ගයනේ. x අඩු වෙද්දී i කියන කෙනා ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඔමෙගා කියන කෙනා වෙන්නේ වැඩි වෙන එක විතරයි. හරි. එතකොට මනුස්සයාගේ කෝණික ගම්‍යතාවය ගත්තොත් මතක තියාගන්න මනුස්සයාගේ විතරක් කෝණික ගම්‍යතාවය වෙන්නේ ඔය x එක්ක වෙනස් වෙන විදිය ln ඒක වෙන්නේ මනුස්සයාගේ අවශ්‍ය ගුණය අඩු වෙනකොට කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. ඒක නිසා මනුස්සයාගේ කෝණික ගම්‍යතාවයට නියත අගයක් තමයි ප්‍රස්ථාරය නේද? මොකද එකක් අඩු වෙනකොට අනිත් එක වැඩි වෙන හින්දා ඒ ශීඝ්‍රතාවයෙන්